හොඳින් අහගෙන ඉන්න. ඔබ බස් රථයක් පදවනවා. පළමු නැවතුමෙන් 10ක් නගිනවා. දෙවෙනි බස් නැවතුමෙන් 5 දෙනෙක් බැස දෙන්නෙක් ආයෙත් බස් එකට නගිනවා. තුන්වෙනි නැවතුමේදී 3 දෙනෙක් බැස 10ක් බස් එකට නගිනවා. එහෙනම් මං අහන්නේ බස් රියදුරාගේ වයස කීයද? පිළිතුර බස් රියදුරුව ඔබමයි. ඒ නිසා පිළිතුර තමයි ඔබේ වයස. පාලමක දරාගත හැකි උපරිම බර කිලෝග්‍රෑම් 500යි. හරියටම කිලෝග්‍රෑම් 500ක් බර ට්‍රැක් රථයක් පාලම මැදට ආවම ඒ මත කුරුල්ලෙක් වහනවා. පාලම කඩා වැටෙයිද? නෑ, ට්‍රැක් රථය පාලම මැදට එනකොට ඒකේ ඉන්ධන දහනය වෙලා තියෙන නිසා මුල් බරට වඩා බර අඩු වෙලා තියෙන්නේ. මිතුරන් 30 දෙනෙක් හෝටලයකට ගිහින් රුපියල් 30ක් ගෙවනවා. පස්සේ මැනේජර් කියනවා ගාස්තුව රුපියල් 25යි කියලා. ඔහු රුපියල් 5ක් සේවකයෙක් අතේ ආපහු යවනවා. සේවකයා රුපියල් 2ක් තියාගෙන රුපියල් 3ක් මිතුරන්ට බෙදනවා. එක්කෙනෙකුට රුපියල ගානේ. දැන් එක් අයෙක් ගෙවා ඇත්තේ රුපියල් 9 බැගින්. 9 වරක් 3 රුපියල් 27යි. සේවකයා ළඟ තියෙන්නේ රුපියල් 2යි. ඉතින් ඒ දෙකත් එකතු කළාම අර 27ට රුපියල් 29යි. එහෙනම් අපි කියපු රුපියල් 30න් ඉතුරු වෙච්ච රුපියලට මොකද උනේ? ඇත්තටම මෙතන අතුරු දහන් වුණු රුපියලක් නැහැ. ඔවුන් ගෙවූ රුපියල් 27 ඇතුලේ සේවකයා ළඟ තබා ගන්න රුපියල් 2 දැනටම අඩංගුයි. එය නැවත 30ට එකතු කිරීම තර්කයේ වරදක්. සහෝදරයෙකුට වයස අවුරුදු 4ක් වෙද්දී ඔහුගේ නංගිට වයස ඔහුගෙන් අඩක්. එහෙනම් මේ සහෝදරයාට වයස අවුරුදු 100ක් වෙද්දී නංගිගේ වයස කීයද? පිළිතුර 98යි. මොකද සහෝදරයා සහ නංගි අතර වයස් පරතරය හැමදාම අවුරුදු 2මයි. ඔබ අඳුරු කාමරයක ඉටිපන්දමක්, ලන්තෑරුමක් සහ දර උඳුනක් ඉදිරිපිට ඉන්නවා. ඔබ ළඟ තියෙන්නේ එකම එක ගිනි කූරක් විතරයි. ඔබ මුලින්ම පත්තු කරන්නේ කුමක්ද? ඇත්තටම ඔබ මුලින්ම පත්තු කළ යුත්තේ ගිනි කූරයි. ගොවියෙකුට හරකුන් 17ක් ඉන්නවා. 9 දෙනෙක් හැර අනෙක් සියලුම හරකුන් මිය යනවා. දැන් ගොවියා ළඟ ජීවතුන් අතර සිටින හරකුන් ප්‍රමාණය කීයද? හරකුන් 9යි. ප්‍රශ්නයේම සඳහන් වුණා 9 දෙනෙක් හැර අනිත් සියලු දෙනා මිය ගිය බව. ඔබ ළඟ ඇපල් 3ක් තියෙනවා. ඔබයින් 2ක් අතට ගත්තොත් දැන් ඔබ ළඟ ඇපල් කීයක් තියනවද? ඇපල් 2යි. මොකද ඔබ අතට ගත්තේ ඇපල් 2ක් පමණයි. ඉතින් යාළුවනේ වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.